මම පළවෙනි පාර එළවලු කරේ රජයේ ඉස්කෝලේ. ඒ එළවලු කරද්දී මගේ රිසල්ට් එක තිබ්බේ 33ක්. ඉතින් මම 33ක් අරගෙන රිසල්ට් එකක් අරගෙන මම ඉද්දී මට කිසිම බලාපොරොත්තුවක් කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ ඉතින් අනාගතය ගැන. ඉතින් ඔන්නෝම ඉද්දී මට හම්බුණා මගේ තාත්තා හරහා අසංකසව හම්බෙලා කොහොමද කියලා දුන්නා ඉතින් අනාගතේ මොකද්ද කරන්න ඕන අපිට දෙයක් කරගන්න නම් අපිට මේ ජීවිතේ ඉස්සරහට යන්න නම් ඒවල විභාගය අනිවාර්යෙන් ඕනේ කියන එක මට කිව්වා. ඉතින් මට ඊට පස්සේ ලොකු අදිෂ්ඨානයක් බලාපොරොත්තුවක් අරමුණක් ඇති වුණා. උසස් පෙළ කොහොම හරි ඉහළින් සමත් වෙන්න ඕනේ කියන එක. ඉතින් අර තීතුනේ හිටු මම ආවෝ තීරණය කරා වර්කින් නේවාසික පාසලට එකතු වෙලා කොහොම හරි මගේ කඩවිච්ච බලාපොරොත්තුව ආවෝ ඇති කරගන්න. ඉතින් ඊට පස්සේ මම එක්සෑම් එකට, ඒ කියන්නේ දෙවෙනි පාර A-level විභාගයට මුහුණ දෙන්න මාස 6ක් වගේ කෙටි කාලයක් තියෙද්දි මම මේ වර්කින් නේවාසික පාසලට ඇතුළු වුණා. ඇතුළු වෙලා අසංගසර්ගේ නිසි මඟ පෙන්වීම, ඒ වගේම මේ පාසලේ ඉන්න ගුරුවරුන්ගේ නිසි මඟ පෙන්වීම යටතේ මම උසස් පෙළ මාස 6කින් හැදෑරුවා. මගේ කතාව ඉදිරියට කියන්න කලින් මම තව පොඩි කතාවක් ඔයාලට කියන්න. ඒ තමයි මගේම මල්ලිගේ ජීවිත කතාව. ඉතින් ඔහුත් මේ වර්කින් නේවාසික පාසලට ඇතුළු වෙනවා සාමාන්‍යකද විභාගයට මුහුණ දෙන්න. ඉතින් මල්ලි, ඔයා කොහොමද මේ ඉස්කෝලේට සම්බන්ධ වුනේ? ඔව් අයියේ. මාත් මේ වර්කින් පාසලට එන්න කලින් පාසල්ගේ ගමේ තිබ්බ පොඩි පාසලකට. ඒත් අයියා මේ පාසලට ආව නිසා තාත්තා මට කිව්වා පුතේ ඔයාත් යන්න අයියා වර්කින් පාසලට ගියම නිසා කියලා. ඒත් මුලින් මට මේ පාසලෙට එන්න පොඩි අකමැත්තක් තිබුණා. ඒත් අයියා ආපු නිසා මම මේ පාසලට එන්න කැමති වුණා. මට ඒ කාලේ ගමේ ඉස්කෝලේ තිබ්බේ ලකුණු ගණන් ලකුණු 10යි 15යි එහෙම තිබ්බේ. ඒත් මට ඒ ගණන් වල තිබ්බ ලකුණු 10 ටිකෙන් ටික වැඩි කරන්නේ කොහොමද? හොඳ ප්‍රතිඵලයක් ගන්න කොහොමද කියලා මට මේ වර්කින් පාසලේ හිටපු ගුරුවරු සහ විශේෂයෙන් අසංග සර් මට කියලා දුන්නා. ඉතින් සාමාන්‍ය විභාගයේ හොඳ සාමාර්ථයක් ගන්න, හොඳ ප්‍රතිඵලයක් ගන්න මම මේ වර්කින් පාසලේ ගොඩක් උදව් වුණා. ඒ වගේම ගණිත විෂයට ඒ සාමාර්ථයක් ගන්න සහ අනිකුත් විෂයන් සමත් වෙන්න මට මේ වර්කින් පාසලේ ගොඩක් උදව් වුණා. ඒ වගේම මම සහ මගේ දෙමව්පියෝ තීරණය කරා මේ පාසල තුලම A-level හදාගන්න. අවුරුද්දක් යන කෙටි කාලයක් තුල. ඔව් මල්ලි. මට මතකයි. ඔයා O-level කරලා A-level කරන්ද මම සහ තාත්තා ඉතාම කැමැත්තෙන් මේ පාසලට ඔයා ඇතුළු කරා. ඒත් එකම මම මගේ කතාවේ ඉතොට කියන්න. මම උසස් පෙළ විභාගයට මාස 6ක් වගේ කෙටි කාලයක් තියෙද්දි මේ පාසලට සම්බන්ධ වුණා. ඉතින් අසංගස මට හැම වෙලේම කිව්වේ ඉදිරි අනාගතයට ගැලපෙන, ඉදිරි වැඩ ලෝකයට ගැලපෙන විෂයන් උසස් පෙළට තෝරගන්න කියලා. ඉතින් මම මාස 6කින් වගේ කෙටි කාලෙකින් උසස් පෙළ හදාගන්න හින්දා ඒ මාස 6ට ගැලපෙන මට හදාගන්න පහසු විෂයන් 3ක් මට හඳුන්වලා දුන්නා. තෝරලා දුන්නා. ඉතින් ඒත් එක්කම මම අර තීරණය හිටපු මම තීරණය කරා කොහොම හරි මේ මාස 6 කියන කෙටි කාලය තුළ උසස් පෙළට මුහුණ දීලා හොඳ සාමාර්ථයක් ගන්නවා කියන එක මම අදිස්ථාන කරගත්තා. ඒත් එක්කම මතක් කරන්න ඕනි මේ පාසලේ ගුරු මණ්ඩලය සහ අසංගතගේ නිසි මඟ පෙන්වීම. අපි පාඩම් කරන්නේ කොහොමද? අපි කොහොමද පේපර් එකට මුහුණ දෙන්නේ? ඒ වගේ සියලුම කාරණා අපිට මනාව ලෙස මේ පාසල මගින් හදාගන්න අවස්ථාව හම්බුණා. ඉතින් මේ පාසලේ ඉන්නේ ගුරුවරු ඔක්කොම රජයේ විශ්වවිද්‍යාලවල උපාධිය අමාර කරපු ගුරුවරු. ඉතින් ඒ වගේ මේ ගුරුවරු තරුණ ගුරුවරු. ඉතින් අපිට ඉතාමත් සමීපව
අපේ අදහස් සහ හැඟීම් වලට ගැළපෙන ආකාරයෙන් අපිට දැනෙන ආකාරයෙන් ඒ ගුරු අපිට විශේෂ නිර්දේශය මනාව ලෙස වටහා දුන්නා. ඉතින් ඒ අරම මට පුළුවන් වුණා මාස 6කින් මේ සිලබස් එක කවර් කරගෙන උසස් පෙළ විභාගයට මුල් වෙන්න. ඉතින් මගේ මග පෙන්වීම යටතේ 2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. ඉතින් මල්ලි ඔයා කොහොමද ඔයාගේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ? ඔව් මම තේරුම් ගන්නදී මගේ අනාගත බලාපොරොත්තු වල ගැළපෙන විදිහට ඉස්සරහගේ වැඩි විෂයන් මාලාවක් මට හදාගන්න මේ පාසල වල වුණා. ඉතින් මම මේ විෂයන් හදාගන්නවා. හරිමයි. දැන් මගේ කතාව අතට ආවොත් එහෙම මම 2021 උසස් පෙළ විභාගය හදාරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටියා. ඉතින් මට පුළුවන් වුණා ඒ සාමාර්ථ තුනක් සහිතව උසස් විද්‍යාලයට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න. ඉතින් මම මේ විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විඥානයේ තෙවන වසරේ ඉගෙන ගන්නවා. ඉතින් මගේ රෑන්ක් එක මගේ රිසිප් රෑන්ක් එක 320 ඒ වගේම මගේ විෂයන් තුනටම ඒ සාමාන්‍ය තුනක් තිබ්බා. ඉතින් මට පුළුවන් වුණා මේ පාසල නිසා උසස් විද්‍යාලයට විභාගයේ සමත් වෙන්න. ඉතින් මම ඒ තුනක් ගත්තා උසස් විභාගයේ. ඔයාගේ රිසල්ට් කොහොමද මේ? ඉතින් මම 2024 වර්ෂයේ මම ඒරෝල් හදාරලා ඒරෝල් වලට ඒ සාමාන්‍ය තුනක් ඇතුළු උසස් ප්‍රතිඵලයක් ගන්න මේ පාසල තුලින් අවස්ථාව ගන්නවා. ඉතින් මල්ලි මම ඒ වගේම ඔයා උසස් විභාගයට ඒ තුනක් එක්ක විශ්වවිද්‍යාල වරන් හිමි කරගන්න අවස්ථාව හම්බුනේ. වර්සින් මේ වාසිය පාසලට හින්දා. සී තුනක් අරගෙන මේ පාසලට ආවම මම ඒ තුනකට ගියේ සාමාන්‍ය පෙළ විභාගයට මල්ලි ඇතුළු වුණා. ගණන් වලට ලකුණු 10ක් වගේ ලකුණු ප්‍රමාණයක් තියාගෙන ඉතින් මල්ලි උසස් විභාගයට සමත් වුණා සාමාන්‍ය පෙළ විභාගයේ. ඒ වගේම ඔහු හැදෑරුවා උසස් පෙළ විභාගයේ. ඔහු උසස් පෙළ විභාගයට ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාල වරන් හිමි කරගත්තා. ඉතින් මටත් මල්ලිටත් මේ වගේ විශ්වවිද්‍යාල වරන් හිමි කරගන්න අවස්ථාව හමුනේ. වර්සින් පාසලේ නිසි මඟ පෙන්වීම සහ අධීක්ෂණයෙන් අවසන් වශයෙන් මම කියන්න ඕනේ මම වෙන කිසිම පාසලක නොදුටු විශේෂිත ඉගෙනීමේ රටාවක් මේ පාසල තුල තියෙනවා. එහෙම නැත්නම් මටවත් මල්ලිටවත් අවුරුද්දකින් මාස 6කින් උසස් පෙළ විභාගයට මුහුණ දීලා ඒත් මම ගන්න බැහැ. ඉතින් ඒ අධීක්ෂණය ඒ මඟ පෙන්වීම අපිට හම්බුනේ අසංගත සහ මේ පාසලේ ඉන්න ආචාර්ය මණ්ඩලෙකින්ද. ඉතින් මම එතනින් නවතින්නේ නැහැ. මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පෙර වසරේ ඉගෙනු ලබන අතරතුර මට අවස්ථාවක් වුණා මේ පාසල තුල ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න. ඉතින් මම මේ වෙද්දී මේ පාසල තුල ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මල්ලිටත් අවස්ථාවක් වුණා මේ පාසල තුල ගුරු සහායකවරයෙක් විදිහට වැඩ කරන්න. ඉතින් අප දෙන්නගේ ජීවිතේට බලාපොරොත්තුවක් ඇති කරේ අප දෙන්නගේ ජීවිතේට අරමුණක් ලබා දුන්නේ මේ පාසල. ඉතින් මම අපේම සහෝදර සහෝදරියන්ගෙන් දුල උදා ගිහිනවා. ඔබගේ ජීවිතේ අරමුණක් නැත්තම් බලාපොරොත්තුවක් නැත්තම් ඔබ ජීවිතය සාර්ථක කරගන්න අධ්‍යාපනය හරහා පුළුවන්. ඉතින් ඔබේ අධ්‍යාපනය වගකීමක් ඇති පළපොරුද්දක් තියෙන ප්‍රතිඵල පෙන්වන පාසලකට ඔබ ඇතුළු වෙනවා. ඉතින් මම ඒ දේ ඔබෙන් මෙන්ම ඔබේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා.